අයිබෝන් කියල පිළිගන්නවා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් මේ දවස්වල ඔයගොල්ලන් හැමෝම බලන ඇති මේ ලෝකේ වෙලා තියෙන තත්ත්වය මොකක්ද කියලා. ඇමරිකාව, ඉරානය, ඊශ්‍රායල් ලොකු යුද්ධයක් යනවා. ඇත්තටම මේක ලංකාවට විතරක් නෙමෙයි, මේක ලෝකේ හැම රටකටම බලපානවා. මොකද හැම රටම මේක ඔයගොල්ලන් දන්නවා, හැම රටකෙම වෙළඳාම සිද්ධ වෙනවා. එක එක රටවල් වලට අපනයනය, අනයනය. ඉතින් මේ හැම දෙයකටම මේක ඉෆෙක්ට් වෙනවා. ඉෆෙක්ට් එන්නේ මේ මුහුදු මාර්ග බාධා වෙන එක. ඒක එකක්. ඒ ඉෆෙක්ට් එන එකක්. අනිත් එක ආර්ථිකමය වශයෙන්, ඒ කියන්නේ දැන් ඇමරිකාව බැලුවොත් රටක් විදියට ඒගොල්ලන් සෑහෙන සල්ලියක් වියදම් කරනවා මේ යුද්ධෙට. දැනට මට මතක විදියට මේ ළඟදී ඒගොල්ලන් කියලා තිබ්බා ඩොලර් බිලියන 200ක් විතර ඒගොල්ලන් දැනට ඉවර කරලා ඉවරයි. ඉතින් ඒගොල්ලන්ගේ මුළු සම්පූර්ණ ඔය සාමාන්‍යයෙන් තිබ්බ බජට් එකම ඩොලර් බිලියන 800ක් විතර. ඉතින් මේ එතකොට ලොකුම ප්‍රමාණයක්. ඉතින් ඩොලර් බිලියන 200ක් කියන්නේ අපේ මේ පාර ওই දිට්වාසුළු විකුණාටුවෙන් වෙච්ච හානිය ඩොලර් බිලියන 4යි ගාණක්. ඉතින් මේගොල්ලන්ගේ දැනට වියදම ඩොලර් බිලියන 200 ගාණක්. ඉතින් ඒ වගේ ආර්ථික හානියක් තමයි වෙන්නේ. ඉතින් මේ යුද්ධය ඇත්තටම ඒ කියන්නේ දැන් ඉරානයටත් වැඩි හරියක්ම ඕනේ මේකේ ආර්ථිකයට බලපෑම් කරන්න. ඉතින් ආර්ථිකයට බලපෑම් කරාම දැන් ඇමරිකාව කියන්නේ ඔයගොල්ලන් දන්නවා ඇමරිකාවට ලේසියෙන් වෙන රටක් ගහන්න නැත්තේ මේ මොනවාද ඒගොල්ලන්ගේ තියෙන ආරක්ෂණ පද්ධති වලටම බය නෙමෙයි. මොකද ඇමරිකාව කියන්නේ හැම රටකම ලොකුම බය. ඉතින් හැම රටකින්ම වැඩිපුරම එක්ස්පෝර්ට් කරන්නේ ඇමරිකාවට. ඉතින් එතකොට මේ වගේ යුද්ධයක් ඇති වුණොත් උන්ගේ රටෙන් ඊට පස්සේ මුකුත් ගන්න නැහැ, සම්බාධක දානවා. එතකොට ඒ ගහපු රටටම තමයි මේ අවාසිය වෙන්නේ. ඉතින් ඒක හන්දා තමයි ගොඩක් මිනිස්සු ඇමරිකාවට මුකුත් අත දාන්නේ නැත්තේ. මොකද නැත්තම් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට බයවත් ඒගොල්ලන්ගේ ආරක්ෂණ මේවට බයවත් නෙමෙයි. ඒගොල්ලන්ගේවත් ශක්තිමත්. හැබැයි වැඩි හරියක්ම ඒ රටේ ආර්ථිකයට තමයි බය. අනිත් රටවල් බය මේ රටේ ආර්ථිකයට. ඉතින් ඒ වගේ රටක ආර්ථිකයකට හානි වුණා කියන්නේ ඒක මුළු ලෝකෙටම බලපානවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ රටේ බඩු මිල, එතකොට ප්‍රොඩක්ෂන් ඒවා වැඩි වුණා කියන්නේ, ප්‍රොඩක්ෂන් කොස්ට් ඒවා වැඩි වුණා කියන්නේ ඒවා මුළු අනිත් රටවල් වලටත් බලපානවා. එතකොට ඒගොල්ලන්ගේ රටේ මිනිසුන්ගේ බයින් පවර් එක අඩු වුණා කියන්නේ ඒගොල්ලන්ගේ රටේ මොනවා හරි මේ ටැක්ස් වැඩි වෙලා මොනවා හරි වුණොත් එහෙම ඒවා මේ ලෝකේ ඒ රටවල් වලට එක්ස්පෝර්ට් කරන අනිත් රටවල් වලටත් බලපානවා. ඉතින් ඇත්තටම ඒ කියන්නේ ලංකාවේ ඉපදිච්ච අපිට අපේ ඒ කියන්නේ තරුණ කට්ටියට මාර කාලයක් තමයි අතරම උදා වෙලා තින්නේ. ඒ කියන්නේ දැන් LTT තිබ්බ ලංකාවේ. ඊට පස්සේ සුනාමි ආවා. ඊට පස්සේ IS ගැහුවා. ඊට පස්සේ කොරෝනා ආවා. ඊට පස්සේ පෙට්‍රල් නැති වුණා. ඒ අතරේ දේශපාලුව ටික කෑවා. ඉතින් මේ ඔය වගේ සෑහෙන්න මේ ඔය ටික ඔය ස්වභාවික ටික වෙන අතර ඊට අමතරව නායය ඇම්මුණා, එක ආණ්ඩු කාලෙදී නායය ඇම්මුණා, සෑහෙන කතා වුණා. යුද්ධෙදි සෑහෙන ප්‍රමාණයක් අපේ සල්ලි විනාශ වුණා. ඉතින් මෙහෙම වෙලා අන්තිමටම දැන් වෙනකොට ලෝක යුද්ධයක් පත් වෙලා තියෙනවා. තාම මේක ලෝක යුද්ධයක් උන්නේ නැහැ. හැබැයි මේකේ අනිවාර්යෙන්ම ආර්ථිකයට බලපාන කැලලක් තියෙනවා. ඒක නැහැ කියන්න බෑ. අනිවාර්යෙන්ම තියෙනවා. ඒ කියන්නේ මේක කවදා හරි මේක දැන් හෙට අනිත් එක මේක නැවතුණත් මේකේ බලපෑමක් අනිවාර්යෙන්ම ලංකාවට එනවා. ඉතින් අපි බලමු මේක කොහොමද ලෝකේ අනිත් රටවල් වලට බලපාන්නේ. මොකද අපි දන්නවා ලංකාවේ ඉන්න තරුණ ගොඩක් අය රට යන්න ආසයි ඉන්නවා. දැන් මගේ channel එකේ එහෙම බලන්නේ ගොඩක් රට යන්න ආසයි. ඉතින් මේ ඒගොල්ලන් බලනවා අනිත් රටවල් වලට මේක කොහොමද බලපාලා තියෙන්නේ. අනිත් රටවල් දැන් අපි යන්න හිතන් ඉන්න රටවල් වලටත් මේක ඉෆෙක්ට් වෙලා තියෙනවද? මේක හැමතැනටම ඉෆෙක්ට් වෙලා තියෙනවා. ඇත්තටම මේ කොරෝනා වලින් පස්සේ ලෝකේ හැම රටක්ම හිටියේ යම්කිසි ප්‍රමාණයක ආර්ථික අවපාතයක. මොකද කොරෝනා වලින් පස්සේ ලෝකේ හැම රටකම මේ ආර්ථිකයේ හැසිරෙන විදිය වෙනස් වුණා. මිනිසුන්ගේ බයින් පැටර්න් එක, බයින් පවර් එක වෙනස් වුණා. ඒ කියන්නේ වෙනස් වුණා කියන සමහරවිට බයින් පවර් එක අඩු වුන්නේ නැහැ. බයින් පැටර්න් එක වෙනස් වුණා. ඒ කියන්නේ මිනිස්සු ඉස්සර ගනිපු ඒවා නෙමෙයි දැන් ගන්න. එතකොට මිනිසුන්ගේ හැසිරීම රටාව වෙනස්. ඒ කියන්නේ දැන් අපි ඉස්සර හිතනකොට අපි සල්ලි හම්බ කරලා කොහොම හරි එන්ජොයි කරලා එහෙම ඉන්නකොට එහෙම ඉන්නවා බලන්න. එහෙම හිටපු මිනිස්සු අද වෙනකොට හිතන්න ගත්තා අපිට මොන සල්ලි තිබ්බත් වැඩන්නේ අපි නිරෝගීව හිටියේ නැත්තම්. අපි බලන්න ඕනේ අපේ හෙල්ත් එක තමයි ෆස්ට්. ඉතින් ඒ වගේ ගානට හිතන්න ගත්තා. එතකොට මිනිස්සු වියදම් කරන පැති වෙනස් වුණා. මිනිස්සු වියදම් කරේ නෑ මේ ජංක් ෆුඩ් වලට, අනම්මනම් වලට වියදම් කරනවට වැඩිය තමන්ගේ හෙල්ත් එක පැත්තට එනේවට වියදම් කරන එක වැඩි වුණා. මේ වගේ බයින් පැටර්න් වල ලොකු චේන්ජ් එකක් වුණා. ඉතින් එතකොට
ඉස්සර කාලයක් සල්ලි ඉතුරු කරපු නැති මිනිස්සු සල්ලි ඉතුරු කරන්න පෙළඹුණා. මොකද ලොක්ඩවුන් එක එක්ස්පීරියන්ස් එකක් මිනිස්සුන්ට තිබුණේ නැහැ. ඉතින් ලොක්ඩවුන් එකේ එක්ස්පීරියන්ස් එකක් අහම මිනිස්සුන්ට තේරුණා අම්මට සිරි මගේ ජොබ් එක නැතුව යනවා. දැන් ජොබ් එක නැති වුණොත් මට සේවිංස් ඕන. දැන් මේ ගොඩක් යුරෝප් මේ වෙස්ටර්න් රටවල් වල මිනිස්සු එහෙම ලොකුවට සේවිංස් ගැන හිතපු මිනිස්සු නෙමෙයි. මොකද ඒ මිනිස්සුන්ට එහෙම සේවිංස් ගැන හිතන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ගවර්න්මන්ට් එකෙන් එයා කාලයක් තිස්සේ වැඩ කරාට පස්සේ එයාට පෙන්ෂන් ෆන්ඩ් එකක් වෙනම ගොඩ නැගෙනවා. ඊට අමතරව ගවර්න්මන්ට් එකෙන් සෑහෙන ප්‍රමාණයක් දේවල් හම්බ වෙනවා. එයා සීනියර් සිටිසන් වුණාට පස්සේ තවත් සෑහෙන බෙනිෆිට් ප්‍රමාණයක් හම්බ වෙනවා. එහෙම මේ ලොකුවට මේ සේවිංස් ගැන හිතන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඒ ලැබෙන ගවර්න්මන්ට් බෙනිෆිට් ඒ ඔක්කොම එකතු වුණාම එහෙම ලොකුවට මේ එහෙම ඒ කියන්නේ කට්ට අපි සේව් කරනවා කියන්නේ නැත්නම් අපේ මොකක් හරි එකකට වියදම් කරන්න තියෙන සල්ලි ටිකන්නේ මේ ඉතුරු කරන්නේ. ඉතින් එහෙම තමන්ගේ දෙයක් කැප කරලා එහෙම මුකුත් එහෙම අමාරුවෙන් දෙයක් කරන්න ඕනේ නැහැ. ඉතින් මේ හැබැයි ඒ දේවල් ඔක්කොම වෙනස් වුණා. මිනිස්සු සෑහෙන ප්‍රමාණයකගේ ජොබ් නැති වුණා. එතකොට ගොඩාක් ආයතනවල ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් කරගෙන ගියපු විදිය වෙනස් වුණා. ඒක ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් කොස්ට් එක වැඩි වුණා. ප්‍රොඩක්ෂන් කොස්ට් එක වැඩි වුණාම ප්‍රොඩක්ෂන් කොස්ට් එක කවර් කරගන්නේ ලේබර් වැඩ කරන්න ඉන්න මිනිස්සු අයින් කළා. එතකොට සෑහෙන ප්‍රමාණයකක ජොබ් නැති වුණා. ඉතින් මේකම ඒ කියන්නේ දැන් අපි වැඩ කරන තැන වුණත් මම වැඩ කරන තැන වුණත් ඒ පරණ මිනිස්සු කියනවා ඉස්සර මේවට ආපු සෙනග මෙහෙම නෙමෙයි කියලා. ඒ කියන්නේ මම වැඩ කරන ටිකක් බ්‍රෑන්ඩඩ් ජාතියේ ඔය බඩු එහෙම තියෙන සුපර් මාකට් එකේ. ඉතින් එතකොට ඒ මිනිස්සු කියනවා ඉස්සර මේවට සෑහෙන සෙනගාව දැන් එන්නේ නැහැ. කොරෝනා වලින් පස්සේ අපි එහෙම සෙනගක් දැක්කේවත් නැහැ. එහෙම කියලා. ඒ කියන්නේ ඒක ඔය මට ලැබිච්ච නිකන් මේ අහල පහල එක්ස්පීරියන්ස් එකක් ගොසිප් වගේම. හැබැයි ඒවා මේ ෆැක්ට්ස් එක්ක හොයලා බැලුවොත් ඒක ඒ විදිහම තමයි. සේල්ස් හැම ආයතනකම කොරෝනා වලට කලින් තිබ්බ සේල්ස් කොරෝනා වලට පස්සේ තියෙන සේල්ස් අඩුයි. හැබැයි සමහර ආයතන මේ පැටර්න් එක තේරුම් අරගෙන ඒගොල්ලන්ගේ බිස්නස් වෙන පාත් වලට ස්විච් කරගෙන ඒ කියන්නේ ඒගොල්ලන් ෆිසිකල් ස්ටෝර් විදිහට හිටියනම් ඒව ඔන්ලයින් විදිහට කරගෙන ඒ කියන්නේ මිනිසුන්ගේ බයින් පැටර්න් එක චේන්ජ් වෙනකොට ඒ චේන්ජ් වෙච්ච බඩු දාගෙන සමහර කට්ටියක් ඒක වැඩි කරගත්තා. හැබැයි ඕවරෝල් ගත්තාම ඉකොනොමි එකට ලොකු මේකක් වුණා. ලොකු මේ ඉම්පැක්ට් එකක් වුණා. ඒක උනේ හේතුව තමයි මිනිස්සු හිතපු නැති පැත්තක්. ඒ කියන්නේ මිනිස්සු කවදාවත් හිතපු නැති පැත්තක් මිනිසුන්ට ඕපන් වුණා හිතන්න. තමන්ගේ සේවිංස්, හෙල්ත් එක අපි සමහර වෙලාවට අපි හිතන් ඉන්නවා අපේ ටාගට් වෙන්න ඕනේ අපි ගෙයක් හදන එක, වාහනයක් ගන්න එක. හැබැයි ඒ වෙනකොට අපේ හිතේ තිබුණේ නැහැ මෙහෙම වෛරස් එකක් පැතිරලා ගිහිල්ලා අපි මැරලා ගියොත් මොකද කරන්නේ? ඒ කියන්නේ දැන් ගේ මෝගේජ් ගහලා ගෙවල් හදලා ලෝන් දාලා වාහන අරගෙන එකපාරටම වෛරස් එකක් ඇවිල්ලා අපි මැරිලා යනවා. ඊට පස්සේ මිනිස්සු හිතන්න ගත්තා හරි එහෙනම් දැන් මගේ පවුලේ අයට මේව මං ගහපු ලෝන් ගෙවා ගන්න බෑ. හරියට නිකන් අර මේ කලින් ආණ්ඩුව වලින් ලෝන් ගහලා ඒව අපිට ගෙවන්න කියලා උන් දාලා ගියා වගේ. ඉතින් මේ එහෙම අපේ පවුලේ කවුරු හරි මේ තාත්තා හරි අම්මා හරි එන විශාල ණය ගොඩක් අපිට දීලා එහෙම යන්න ගියොත් එහෙම අපිට ගෙවන්න බෑ. ඒ කියන්නේ දැන් අපිට හොඳ ආතල් එකක් දීලා දැන් හිතන්නකො පවුලක් ගන්නකො තාත්තා ඇති වෙනකන් ණය වෙලා අපිට හොඳ සුපිරි ජීවිතයක් දෙනවා. අපි දන්නේ නැහැ තාත්තා කොහෙන්ද සල්ලි ගෙන්නේ ණය වෙලාද. හැබැයි තාත්තා ඉන්නකන් තාත්තා බැලන්ස් කරනවා ඒක. රෝල් එක ගහ බැලන්ස් කරනවා. හැබැයි අපි දන්නේ නැහැ කොහොමද කියලා. අපිත් ඇති තරම් වියදම් කරනවා. දන්නේ නැහැ මේව ණයද මොනවද කියලා. ලක්ෂරි ගෙවල්ද මේ ඔක්කොම මෝගේජ්ද අපි දන්නේ නැහැ. ඒවා අපිට හම්බ වෙනවා. අපි වියදම් කරනවා. හැබැයි එකපාරටම තාත්තා නැති වෙලා ගියොත් එහෙම කෙල වෙනවා. අපිට ඒක ගෙවන්න විදියක් නැහැ. ඉතින් මිනිස්සු ලයිෆ් ඉන්ෂුරන්ස් ගැන හිතන්න ගත්තා. මෙහි මිනිස්සු එක්ස්ට්‍රා ලයිෆ් ඉන්ෂුරන්ස්, ඒ කියන්නේ මුන්ට ගවර්න්මන්ට් එකෙනුත් දෙනවා ඉන්ෂුරන්ස්, ඊට අමතරව තවත් ඉන්ෂුරන්ස් දාගන්නවා. ඉතින් මොකද මේ බය තමන් ණය වෙච්ච තරමට බයයි මේ පවුලේ අයට මේ බර දරා ගන්න බෑ කියලා දන්නවා. ඉතින් මේ වැඩේ කියන්නේ අපේ මේ කලින් ආණ්ඩුව වල හිටපු මේ ලෝන් ගහලා පැනලා ගියේ මේ අපිට මේ ඉන්ෂුරන්ස් දාලා නෙමෙයිනේ ඒවා අපි ගෙවන්න ඕන. ඉතින් මිනිස්සු රට ගිහිල්ලා හරි ඒවා ගෙවන්න ඕන. ඉතින් ඔය වගේ මිනිස්සු ඒ කියන්නේ කවදාවත් හිතපු නැති පැති සෑහෙන්න හිතන්න ඕපන් වුණා. ඉතින් මේක ඇත්තටම ඉකොනොමි එකට වෙච්ච බලපෑම ඉතාමත් වැඩි. ඒ කියන්නේ ඒක මාර බලපෑමක්. ඒ කියන්නේ ඒක හොඳ වෙන්නත් පුළුවන්. සමහර ඉන්ඩස්ට්‍රි වලට හොඳ වෙන්නත් පුළුවන්. සමහර ඉන්ඩස්ට්‍රි වලට නරක වෙන්නත් පුළුවන්. හැබැයි ඕවරෝල් ගත්තහම මට හිතෙනවා මිනිස්සු විදියට මිනිස්සු හරි පාත් එකට වැටුණා. අර නිකන් හෙන කමර්ෂියලයිස් වෙලා. ඒ කියන්නේ අපි කවදාවත් හිතුවේ නැහැ අපිට වෛරස් එකක් ඇවිල්ලා කෙල වෙලා ගියොත් අපිට මොකද වෙන්නේ කියලා. අර ඒ වගේ නිකන් අනිත්‍ය පැත්තක් ඕපන් වෙලා අනිත්‍ය පැත්තක් හිතලා දැන්
මේ කාර් වාහන ගෙවල් ඒව ගන්න එකම නැතුව අපි නිකන් පින්දහම් කරලා අපිට ගානක් සේව් කරගෙන මේ සාමාන්‍ය ලයිෆ් එකක් ගත කරලා මේකේ ලෙඩක් නොවි මැරිලා යන එක තමයි මේකේ තියෙන එකම සතුට. නැත්තම් මේ වාහන 5ක් අරගෙන ගියක් ගෙවල් 7-8ක් අරගෙන මැරිලා යන එක නෙමෙයි මේකේ ආතල් එක තියෙන්නේ. ලෙඩක් නොවි වයසට ගිහිල්ලා අවුරුදු 80ක් ගියත් කාටවත් මුකුත් අතින් අල්ලන්න නැතුව නැගිටලා තමන්ගේ වැඩ ටික කරගෙන ඒක තමයි එහෙම ඉන්න එක තමයි මේක ඇචිව්මන්ට් එක කියන එක ගොඩක් මිනිසුන්ට තේරෙන්න ගත්තා. ඉතින් මේ ඒක එහෙම තේරුණාම එහෙම අර අනිත්‍ය පැත්තක් තේරුණාම මිනිසුන්ගේ බයින් පව එක මිනිස්සු අඩු කරගන්නවා. ඒ කියන්නේ මිනිස්සු තේරුම් ගන්නවා අලුත් Apple Watch එක මට ඒක ඕනේ නැහැ. ඒ තියෙන සල්ලි ටික මම සේව් කරගන්නවා. මගේ ඉස්සරහට මට ලෙඩක් වුණොත් වියදම් කරන්න මට බෙහෙත් ගන්න මං ඒකෙන් මට හොඳ විටමින් ටිකක් ගන්නවා. ඒ Apple Watch එකට වියදම් කරන සල්ලි වලින් මම හොඳ විටමින් ටිකක් ගන්නවා. නැත්නම් මම හොඳ ඕගනික් කෑම ටිකක් තව මාස 6කට විතර කනවා. ඒ watch එක ගන්න සල්ලි වලින්. අලුත් iPhone එක ආවා. ඒ සල්ලි වලින් මම හොඳ ඕගනික් කනවා. ඩොලර් 2000ක් විතරනේ හොඳ මාස 10ක් 15ක් අවුරුද්දක් විතර මම ඕගනික් කෑමම කනවා අර iPhone එක ගන්න සල්ලි වලින්. ඒ ගානට මිනිස්සු චේන්ජ් වුණා. ඒ කියන්නේ ඕක ඇත්තටම ලංකාවේ ටිකක් අඩුයි. මොකද ලංකාවේ මිනිසුන්ට අර භෞතික ටික තිබුණ නැහැ. ඒ කියන්නේ අර iPhone එකද, iWatch එකද, කාර් එකද ඕක ලංකාවේ මිනිසුන්ට තිබුණ නැහැ. ලංකාවේ මිනිසුන්ට තිබ්බේ නැති හන්ද තාම අර ඒක පස්සේ දුවන මේකක් තියෙනවා. ඒ කියන්නේ තාම මේක පස්සේ දුවනවා. හැබැයි දැන් මේ රටවල් ගත්තොත් මේ රටවල් වල මිනිසුන්ට ඔය ඔක්කොම තිබ්බා. ඒ තිබ්බහට පස්සේ ඒ කියන්නේ මේ රටවල් වල මිනිස්සු හැමෝ ගාම ලේටස්ට්ම ඩිවයිස් එක තියෙන. හැබැයි දැන් එනකොට මේ මිනිස්සු චේන්ජ් වෙලා දැන්. රයිට්. ඒක ඕනේ නැහැ. මම මගේ බජට් එක මම වෙන් කරලා තියෙන්නේ මම ඕගනික් කෑම කන්න. මගේ බජට් මේ ගොඩක් අය ඉන්නවා එහෙම. සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ මම මේ තේරුම් කරලා දෙන්නේ ඕගලන්ට මේ එක එක මේ එක වෙච්ච බලපෑම් වලින් අපිට ඇති වෙච්ච දේවල්. ඒක රටෙන් රටට වෙනස්. දැන් මේ යුද්ධෙන් ඇති වෙන බලපෑමත් වෙනස්. ලංකාවට ඇති වෙන බලපෑම නෙමෙයි මේ රටවල වල ඇති වෙන. මොකද මිනිස්සු දැන් අපේ තරුණ පරම්පරාව මේක දැනගන්න ඕනේ. මොකද ඒගොල්ලන් ඇත්තටම මේ වෙලාවේ තීරණය කරනවා අපි මයිග්‍රේට් කරනවාද. එතකොට අපි ලංකාවේ ඉන්නවාද? ඒගොල්ලන්ට හරි පැටලිලි සහගතයි. පිටරට ගියොත් මීට වැඩිය වර්ස්ට් වෙයිද තත්ත්වය. යනවා නම් කොයි වගේ රටකටද යන්න ඕනේ? එහෙම ගිහිල්ලා ලංකාවට එන්න ඕනේ. ඒ රටක පදිංචි වෙන්න ඕනේ. දැන් මේ යුද්ධෙත් එක්ක අපේ රටට කොච්චර බලපෑමක් එයිද? ඔය වගේ මේ ඇත්තටම පව් ඒ කියන්නේ තරුණ පිරිස දැන් මේ රටවල ඉන්නේ උන්නම් ඇත්තටම පව් නැහැ. මොකද මුන් ආතල් එකේ ඉන්නවා. ඒ කියන්නේ මුන්ට අවශ්‍ය හැමදේම තියෙනවා. හැබැයි අපේ ලංකාවේ මිනිසුන්ට එහෙම නෑ. එහෙම නැති කරලා. ඒ කියන්නේ නෑ නෙමෙයි. මේ මිනිසුන්ගේ අවුලක් නෙමෙයි. නැති කරලා. ඒ කියන්නේ පාලනය කරපු විසින් නැති කරලා. ඉතින් නැති කරාට පස්සේ මේ මිනිස්සු බලනවා මට මේව හොයාගෙන යන්න. දැන් හැබැයි මේ රටවල වල මිනිස්සු දැන් ඒ අර මේ භෞතික දේවල් පස්සේ හඹා යන එක මේ රටවල් වල ටික ටික අඩු වෙලා තියෙන්නේ. දැන් ඔයා මේ දැන් ඔය ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් වාහන ඕවා පස්සේ යන එක මාර විදියට අඩු වෙලා තියෙන්නේ. මොකද මේ මිනිස්සු හිතන්නේ තමන්ගේ හෙල්ත් එක ගැන. හැබැයි ලංකාවේ ඒ තත්ත්වය තව සෑහෙන කාලයකට එන්නේ නැහැ. මොකද මේ මිනිස්සුන්ට ඒක නැහැ. අර මෙහෙ මිනිස්සු අතාරින එක එහෙ මිනිස්සු මේ ලංකාවේ මිනිස්සුන්ට නැහැ. දැන් අපි අපේ බුද්ධ ධර්මයේ විදියටත් බුදුහාමුදුරුවෝ ගත්තත් බුදුහාමුදුරුවෝ ඔක්කොම දේවල් අතෑරියා. හැබැයි බුදුහාමුදුරුවන්ට හැමදේම තිබ්බා. ඒ දේවල් එක්ස්පීරියන්ස් කරාට පස්සේ තමයි තේරෙන්නේ මේකෙන් වැඩක් නැහැ. අපිටත් මට මතකයි මම මෙහි ආවම මගේ මේ දැන් පාවිච්චි කරන 4 වෙනි වාහනේ විතර වාහන වලට පුදුම ආසයි. අරන් වාහන හැප්පුණා තියෙන ලේටස් මේවා ගත්තා. හැබැයි ඒක ගත්තට පස්සේ තමයි තේරෙන්නේ ටෙස්ලා එකක් ගන්න පුදුම ආසාවක් තිබේ. ටෙස්ලා එකක් ගන්න ඉන්න ගියේ නැහැ. ටෙස්ලා එක ගත්තට පස්සේ තේරුණා මේකේ ඇති මගුලක් නැහැ. ඉතින් වැඩක් නැහැ. ඒක හැබැයි මේකයි. දැන් මම ඕක වීඩියෝ එකක් කරලා කිව්වට ටෙස්ලා එකක් ඇති වැඩක් නැහැ. ඕක ගත්තත් මේකේ අනිත්‍ය තමයි අනගයි මේකයි කියලා. ඕක එක්ස්පීරියන්ස් කරපු නැති මනුස්සයර ඕක තේරෙන්නේ නැහැ. ඕක හිතන්නේ මූට ගත්තහන්දනේ මූ ඕක නැහැ කියන්නේ. දැන් වැඩක් නැහැ කියන්නේ. අපිට නැහැනේ. නැති එක්කෙනාට ඕනේ මේක ගන්න. ඉතින් මේ අර ඒ වගේ ලෝකේ මාර පැටර්න් චේන්ජ් එකක් වුණා කොරෝනා වලින්. ඒ කියන්නේ කොරෝනා කියන්නේ ඇත්තටම ලෝකෙම වෙනස් කරපු වෛරස් එකක්. මට ඒකේ මාර හොඳ පැත්තක් පේනවා. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ මාර පොසිටිව්ලි චේන්ජ් එකක් වෙලා තියෙනවා. මාර ඒ කියන්නේ අර දුවන් ගියපු රේස් එක හැමෝම කියන්නේ ඒ වෙනකන් කොරෝනා වෙනකන් මාර රේස් එකකනේ මිනිස්සු දිව්වේ. දැන් මේ රටවල් වල නම් හම්බ කරනවා තියෙන ලේටස්ට් බඩු මේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් වාහන ඒව ගන්නවා. මෝගේජ් පුළුවන් තරම් ගහලා ගෙවල් ගන්නවා. හතර වටේට ණය වෙනවා. වැකේෂන් යනවා. යුරෝප් කන්ට්‍රීස් වල ට්‍රැවල් කරනවා. ඔක්කොම ණය හම්බ කරනවා. එන්ජොයි කරනවා. එහෙම තමයි මේක ගියේ. ඒ කියන්නේ සේවින්ග්ස් පැත්තක් නැහැ.
පුළුවන් තරම් හම්බ කරනවා ඇති තරම් එන්ජොයි කරනවා. ඊට ක්ලබ් යන්න ඉතින් සල්ලි තියෙනවා යන්න පුළුවන්. ක්ලබ් යන්නද ට්‍රැවල් කරන්නද ඇති තරම්. ඒ රේස් එක මිනිසුන්ගේ මාර විදියට බ්‍රේක් වුණා. ඒක තන්නේ කරම නැවතුණා වෛරසයක් කියලා එකක් දාලා මේ යුද්ධෙත් ඒ වගේ එකක්. ඉතින් මේ මට හිතෙනවා ලංකාවට මේකෙන් සෑහෙන බලපෑමක් දැනටමත් වෙලා තියෙන්නේ. මොකද ලංකාව කියන්නේ ඇත්තටම ඔයගොල්ලන් නිකන් හිතන්න තෙල් තියෙන්නේ දවස් 45කට තියෙනවා කියලා බය වෙන්න එපා කිව්වා. මට ඇත්තට මේ වෙලාවේ මම කලින් වීඩියෝ එකත් කිව්වා මට ඇත්තට මේ වෙලාවේ දුක හිතුණා. තෙල් දවස් 45කට තියෙනවා කියලා කොහොමද අප්පා බය වෙන්න එපා කියන්නේ. ඒ කියන්නේ ඒ එහෙම කිව්වේ ඒ අපේ මැක්සිමම් කැපැසිටි තෙල් තියෙන්නේ. මීට වැඩිය තියාගන්න බෑ. ඉතින් එතකොට කියන්න වෙන්නේ හරි අපේ උපරිම ධාරිතාව වලින් තෙල් තියෙනවා. බය වෙන්න එපා. ඉතින් ඇත්තටම වෙන රටවල් වල උපරිම ධාරිතාවයත් අවුරුද්දකට විතර තියාගෙන තව රිසර්ව්ත් තියෙනවා. ඉතින් මේ ඒ මිනිස්සු එහෙම ඒ කියන්නේ දැන් තෙල් වැඩි වෙන එක ගොඩක් රටවල් වලට එහෙම අර ওই වගේ ලෝක අරබුදයකදී තෙල් වැඩි වෙන එක ක්ෂණිකව දැනෙන්නේ නැත්තේ ඒ මිනිස්සු තෙල් වැඩි වෙච්ච වෙලාවට අර රිසර්ව් වලින් තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ඕල්රෙඩි අපි අවුරුදු ගානකට මේවා තියන් ඉන්නේ. ඒවයින් තමයි ඇදලා දෙන්නේ. ඉතින් මේ අපේ අවුරුදු ගානකට කොහොම වුණත් මාස 6කටවත් තියාගන්න බෑනේ. අඩුම අවුරුද්දක් පැත්තකින් තියන්නකො මාස 6කට අවුරුද්දකින් භාගයකට. එතකොට බය නැතුව කට ඇරලා කියන්න බලන්න අපිට මේ අවුරුද්දේ භාගයක් යනකම් තෙල් තියෙනවා. දැන් මාස 6ක් ඕක වහලා තිබ්බත් ඔය තෙල් එන පාත් එක අපිට අවුලන්නේ නැහැ. මේ අවුරුද්දේ භාගයක් මේකෙන් අදින්න පුළුවන්. මේ දවස් 45යි තෙල් තියෙන්නේ. ගෑස් තියෙන්නේ සති දෙකටයි. ඉතින් මේ හෙන කලකිරෙනවා. ඉතින් අර අනුර කියපු කතාව සම්පූර්ණයෙන් ඇත්ත. රටවල් නෙමෙයි හුන්ඩු. ඇත්තටම මේ වචන මිනිහෙක්ට කියවෙනවා මිනිහෙක් හදවතින් නැතුව මොලෙන් කතා කරනකොට ඇත්තටම ඔය ටික ඔය ෆැක්ට්ස් ටික එනකොට ඇත්තටම හිතනවා මේක රටක්ද හුන්ඩුවක්ද කියලා. ඇත්තනේ ඒ කියන්නේ මේ අර අපේ හිතෙන් අපි නවත්ත ගන්නවා එන වචනේ මේ අපේ අර ආගම ජාතිය මේ සංස්කෘතිය ඔය ටික දාලා අපි අර වචනේ නවත්ත ගන්නවා. හැබැයි මොලෙන් කතා කරන මිනිස්සෙකුට කටින් පිට වෙනවා ඇත්තටම මේක රටක්ද හුන්ඩුවක්ද කියලා. ඉතින් ඒකට ඇත්තටම අපේ රටට නෙමෙයි බනින්න ඕන. අපේ රටට අපිට ඒ කියන්නේ රට කියන්නේ මිනිස්සෙක් නම් ඒ මිනිස්සයා අපිට ඕනවටත් වැඩිය දේවල් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ දැන් මේ අපි දිනුනුයි කියන මේ පම්පෝරි ගහන රටවල් වලට රට කියන්නේ මිනිස්සෙක් නම් රට දීලා තියෙන්නේ සුලි කුණාටු, වැලි කුණාටු, හිම කුණාටු, කාන්තාර. ඕවා තමයි රට කියන එක මිනිස්සෙක් නම් ඒකට දීලා තියෙන්නේ. ඒක දීලා තියෙන්නේ. හැබැයි අපේ රට කියන එක මිනිස්සෙක් නම් අපිට දීලා තියෙන්නේ මැණික්, වතුර, හෙන්න ස්වභාව සෞන්දර්ය 365 දවසෙම හොඳට ඉර පායනවා. හිම නැහැ, කුණාටුවක් නැහැ, ගිනි කඳු නැහැ, භූමිකම්පා නැහැ, මුකුත් නැහැ. කියන්නේ අපේ රට කියන එක මිනිස්සෙන් නම් අපිට දීලා තියෙන්නේ ඕවා. මේ රටවල් වලට දීපුවා නෙමෙයි දීලා තියෙන්නේ. මුන්ට නිකන් අර කන් හැන්දෙන් වගේ බෙදලා තියෙන්නේ. මුන්ට අර ඉතුරු වෙච්ච රොඩු ටික තමයි දීලා තියෙන්නේ. වැලි කුණාටු ටික මෙහෙට දාමු. හිම කුණාටු ටික මෙහෙට දාමු. හිම වැටෙන ඒවා සෙල්සියස් -35 විතර යන ඒවා කැනඩාව පැත්තට දාලා දාමු. ඔහොම දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සත්ත පහකට වැඩන්න ඇති ටිකක් දීලා තියෙනවා. හැබැයි රට පාලනය කරපියුම් හරි අපිට ඔය කුණු ටික දෙන්නකො. අපි කුණු ටික හරි රීසයිකල් කරලා මේ රටවල් ගොඩ දානවා කියලා තමයි ගොඩ දාලා තියෙන්නේ. හැබැයි අපේ උන් ටික මැණික් ටික අරගෙන ඒව උන්ගේ ගෙවල් වල තියාගෙන උන් අපිට දීලා තියෙන රොඩු ටික. ඇත්ත කතාව ඒකයි. දැන් දේශපාලඥයෝ ඇත්තටම ලංකාවේ දේශපාලනය කරන්නේ උන් ඇත්තටම ලංකාවේ මිනිස්සු රට යන්නේ දේශපාලනය නිසානේ. වෙන රටවල් වලින් මිනිස්සු රට යන්නේ දේශපාලඥයෝ හන්ද නෙමෙයි. තමන්ට හොඳ ඔපචුනිටි එකක් හම්බෙනවා. සමහරලාට මේ කල්චර් එක එයාට සෙට් වෙන්නේ නැහැ. මේ කල්චර් එක එයාට තනියෙන් ඩිවෙලොප් වෙන්න ඕනේ. ගොඩක් තරුණ අය රට යන්නේ එහෙමයි. වෙන රටවල් මට මගේ දකකූල් දෙකෙන් නැගිටගෙන තනියෙන් ජීවත් වෙන්න ඕනේ. මම යනවා වෙන රටකට. එහෙම යන්නේ ගොඩක් තරුණ අය. එහෙම යන්නේ. එක්කෝ ඒගොල්ලන් වෙන රටවල් වලට ඉගෙනගෙන සමහර අය ට්‍රැවල් කරන්න ආසයි වෙන රටකට ගිහිල්ලා තවත් සමහර අය දැන් මේ කැනඩාවේ ඉන්න අය වෙන රටවල් වලට ගිහිල්ලා පදිංචි වෙනවා. අපේ අය කැනඩාවට එනකොට. දැන් මේ කැනඩාවේ වැඩ කරන සෑහෙන්න චීනය අය, ජපානය අය, ජපානය ගත්තොත් ලෝකෙ 4 වෙනියට හරි 5 වෙනියට තියෙන ඉකොනොමි එක මාර ලස්සනයි. ඩිසිප්ලින් ගත්තොත් උපරිමයි. හැබැයි ජපානයේ මිනිස්සු සෑහෙන්න මෙහි ඇවිල්ලා සිටිසන් අරගෙන සමහර අය සිටිසන් ගන්න නැහැ, PR විතරක් අරගෙන සෑහෙන්න වැඩ කරනවා. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ ඒ රටවල් එපා වෙලා නෙමෙයි. සමහර අය ජපානයෙන් නම් ඔය ඇවිල්ලා තියෙනවා ඒ භූමිකම්පා වලට බය, ඒ සුනාමි වලට බය. ඒ කියන්නේ මොනවද තිබ්බත් වැඩක් නැහැ නේ. ওই ටිකෙන් මැරලා ගියොත් එහෙම. ඉතින් ලේසියෙන් මැරෙන්නේ නැහැ ඒ රටවල් වල. ඉතින් මේ ඒත් සමහර අය අර ඒ රිස්ක් එකට කැමති නැහැ. එහෙම ඒක හන්ද ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ අපිට ඔය මෙලෝ දෙයක් නැහැ නේ. අපේ මිනිස්සු රට යන්නේ ඇත්තටම දේශපාලන අස්ථාවරකම් නිසා. ඒ ඔය දැන් කොරෝනා කාලේ විශාල ප්‍රමාණයක් රටකේ දේශපාලන අස්ථාවරකම්. දැන් ඔයගොල්ලන් දන්නවා කොරෝනා වලට ලොක්ඩවුන් කරපු කාලේ
පිට රටවල්ල ඉන්න මිනිසු ජොබ් දාලාවේ කෙලින්ම ජොබ් දාලාවේ අපිට මේ රටවල් වැඩන්නෑ මේ එකන මෙඩිකල් පහසුකම් අන්තිමයි ඒකන්න දැන් මේ කැනඩාව ගත්තොත් මේන් සිටිවල ජීවත්වෙනය දන්නා ඉමර්ජන්සි එකට ගියොත් කොච්චර අමාරුවෙන්ද මේ ඇහික බෙහෙත් ගන්න ඔයාව ඇතුළට ගන්න කෙලෙ ගැන ඔයාගේ තියෙන ලෙඩේ අමාරු කමානුව තමයි ඔයා කීවනියට ගන්න කියනක තීරණයවෙන් මන්දවසකිව මගේ වාහන ක්සිඩන්ටලා ම ගිහිල්ලා එකන එක පොඩි තුවාලය මේ අතේ ඇබ මට එක පෙන්න්න ඕන මන්දන්න මේ රටකද මොකර වුණ මේක සයිඩ් ෆෙක්සි නදගෙන ම එක පෙන්න්න ඒකැන ඒ තුවාලට මැරෙන්න්නේ නන්න එකන් සතියක් එතන හිටලා නොකානොබී මැරුණොම් මිසක් ඒ තුවාල නිසා නම් ම මැරෙන්න ඒක උන්ට හොඳට මජුව මාව ගත්තේ පාන්දර පහට විතර ඇවිල්ලා උදේ 10 මාට 11ට විතර ගත්තේ. අපේ රටේ මං හිතන්නේ කිසිම හොස්පිටල් එකක එච්චර වෙලා තියෙනවා. එහෙම වුණා නම් අපේ මීඩියා කාර්යෝ ටික මයික් අල්ලන් ඇවිල්ලා පොලිමේ ඉන්නේ උන්ට කියලා කියන මොකද මේ ආණ්ඩුව ගැන හිතන්නේ? කොහොමද පොලිමේ දිග කීයට දාවේ පොලිමට? ඔක්කොටම මෙහෙම මයික් එක දීලා කීයටද මේ ඔබතුමාලා පොලිමට ආවේ? මේ කොහොමද මේ ආණ්ඩුවට ඡන්දෙ දීපෙක් ගැන සතුටුද? එක එක මයික් එක දීලා අහනවා. මේ එහෙම ඒ මෙලෝ දෙයන්නේ ඉතින් ඕන තරම් පෝලිමේ ඉන්න කිසිීම ප්‍රශ්නයන්න ඉතින් මේ ඕස්ට්‍රේලියාව මේ යුද්ධ ප්‍රශ්නය හන්ද ඕස්ට්‍රේලියාව තෙල් පෝලින් තිබ්බ නිකංහත් ඕගොලන් දැක්කද මීඩියාකාරයෝ මෙහෙම මයික කල්ලංගිල්ල කියන මේ මොකද හිතන්න මේ ආණ්ඩුවට චන්දදීපයක් ගැන ආණ්ඩුවට චන්දදීපයක් ගැන මොනව හිතන්න බ මේ රටක රටවල් දෙක යුද්ධයක් යන මෙතනින් තෙල්ලෙන්න ඒ මිනිස්සු මෙහ මැරෙනවා අපි ඒක ගැන මොකක් හරි මේ කරන්න පුළුවන්ද නැත්තන් අපේ රට මේකින් ආර්ථික වශයෙන් කොහොමද ගොඩ එන්නේ කියලා හිතනවා මිසක් මේ අපි මේ වෙලාවේ මේ ආණ්ඩුවට චන්දදීපයක් ගැන ඒ ගැන උට මයිකෙන් ගහන්න ඕනේ වගේ උන්ට ඉතින් මේ දැන් ඒ ගැන ඇත්තරම හෙන්න ගොම් ප්‍රශ්න ඉතින් මේ දැන් මේ රටවල කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඉතින් මම කියන්නගත්ත කොරෝනා කාලේ සෑහෙන්න මිනිස්සු ප්‍රමාණයක් ඉතාලියේ හිටපු එතකොට ජර්මන් ඔය හැම USA කැනඩාවේ හිටපු අය නම් මන් දන්නේ ආවද නැද්ද කියලා. ගොඩාක් රටවල් වල හිටපු අය සෑහෙන ප්‍රමාණයක් ආව. ඒ PR ගන්න ටිකක් අමාරු වර්ක් වීසා වගේ කැටගරි වල හිටපු අය සෑහෙන රස්සාවල් දාලා ආවා. හැබැයි මේ මිනිස්සු ආයි ගියේ ආයි ලංකාවෙන් ගියේ ඒ මොකද ඒ හැමෝටම ඒ ආපු මිනිස්සු හැමෝටම ආයි යන්න chance එක තියෙනවා. ඉතින් ඒ වගේ කාලයක් හිටපු මිනිස්සු එයාවේ ආයි ගියේ ජීවිතේට ලංකාවේ පැත්ත බලාගෙන බත්තවත් කන්නේ නැහැ කියලා හිතාගෙන වගේ ආයි ගියේ. මොකද උන් හිතුවේ නෑ ඇවිල්ලා මෙහෙම පෝලිං වල මෙන්න රස්තියාදු වෙන්නේ කියලා. ඒ මිනිස්සුන්ට සල්ලි තියෙනවා. ඒ මිනිස්සු රටට ණය වෙලා නෑ. ඒ මිනිස්සු රටෙන් හොරකම් කරලා නෑ. ඒ මිනිස්සු මහන්සි වෙලා හම්බ කරලා සල්ලි තියෙනවා. යකෝ මේ හම්බ කරපු සල්ලි ටිකෙන් බඩු ගන්නත් පෝලිමේ ඉන්න වෙනවනේ. වැඩක් නැහැ නේ ඉතින් කියලා උන් ආයි ගියා යන්න. ඉතින් මේ ඕක තමයි ඇත්තටම ඒ කියන්නේ ලංකාවේ දේශපාලනේ අපිට වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ඇත්තටම මිනිස්සු බලනවා කොහොමද මේ අපි මයිග්‍රේට් කරන එකද හොඳ ලංකාවට මේකෙන් ලොකු බලපෑමක් වේද? ඒ කියන්නේ ලංකාවට ආපු හානි සෑහෙන්නේ නැහැ. එතකොට තරුණ අයට ඇත්තටම හිතෙන්න පුළුවන් මේකේ අපිට ඉඳලා ගොඩ යෑමක් නැහැ. මේක රට යන එක තමයි එකම විකල්පය කියලා. කියන්නේ මේක හැදෙන පාටක්. ඒ කියන්නේ හැදෙන්න දෙන්නේ නැහැ නේ. එක්ක වෙන පක්ෂයක් ඇවිල්ලා වෙන විපක්ෂයක් ඇවිල්ලා මොකෙක් හරි මගුලක් කරනවා. නැත්තම් ලෝකෙ මොකක් හරි වෙනවා. එක්ක ලංකාව ඇතුලේ මොකක් හරි වෙනවා. මේක මේ හැදීගෙන එනකොට මොකක් හරි කියලා වෙනවා. ඉතින් මේ එතකොට මිනිසුන්ට එහෙම හිතෙන එක ඇත්තටම සාධාරණයි. හැබැයි දැන් මේකෙන් ඕගොල්ලන් දැනගන්න ඕනේ ලංකාවට විතරක් නෙමෙයි ලෝකේ හැම රටකටම මේකේ බලපෑමක් තියෙනවා. ඉතින් මේකේ බලපෑමක් නැති රටවල් නැති තරම් හැම රටකටම බලපෑමක් තියෙනවා. ඉතින් ඕගොල්ලන් බලන්න ඕනේ හරියට ඇනලයිස් කරලා තමන්ගේ ස්කිල් එක මයිග්‍රේට් කරනවා නම් කොහොමද මයිග්‍රේට් කරන්නේ මොන පාත්තයකින්ද මයිග්‍රේට් කරන්නේ තමන්ගේ අතේ තියෙන තව සෑහෙන ගාණක් කෙලවගෙනද මයිග්‍රේට් කරන්නේ දැන් මේ කාලේ හැටියට ඔයගොල්ලන් දන්නවා මේ ඉකොනොමි එකේ හැටියට ඔයගොල්ලන් නිකන් අපි කම්පැනි එකක වුණත් අපි මොනවා හරි වියදමක් කරනකොට අපි ඒකේ ROI එකක් කැල්කියුලේට් කරනවා රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක ඔයගොල්ලන් රට යන්න හරි මොකක් හරි සල්ලියක් වියදම් කරන්න බලනකොට බලන්න මේ තමන් වියදම් කරන ලක්ෂ 60 වෙන්න පුළුවන් 70 වෙන්න පුළුවන් 80 වෙන්න පුළුවන් මේ තමන් වියදම් කරන ගාන ඒ රට ගිහිල්ලා හම්බ කරන්න කොච්චර කල් යනවද ඒක බලන්න ඕනේ ඔය හම්බ කරනවා කියන්නේ ඉතුරු කරන්න එපා ඒ ගාන ඔයා ඉතුරු කරන්න. එතකොට රට ගිහිල්ලා හම්බෙන පඩිය කීයද? ටැක්ස් වලින් කීයක් කැපෙනවද? එහි වියදම කීයද? එතකොට ඔයා ඒ ඔක්කොම ටික ඇරියට පස්සේ ඔයාට ඉතුරු සේව් කරන ගාන ඔයා අර වියදම් කරපු ගානෙන් බෙදලා බලන්න මාසෙකට සේව් කරන ගාන වියදම් කරපු ගානෙන් බෙදලා බලන්න කොච්චර කාලයක් යනවද මේක එකතු කරගන්න ඔයාට. ඉතින් ඒ කාලේ වෙනකොට ඒ කියන්නේ ඔයා වියදම් කරපු ගාන එකතු කරගන්න වෙනකොටත් ඔයාට 50 පැනලා නම්
ඒ කරන ඉන්වස්මට එක වැඩන්න එකැන ඔයා ලක්ෂ 80ක් වියදන් කරලා වට ලක්ෂ 80 සේව් කරගන්න කොටත් ඔයාගේ වයස 45 50 එතනින් හට වට වැහලු වැඩ කරන්න මහලොකු කාලයන්න නැහැ. ඉතින් එතකොට මේ වා හිතන්න ඕන වාගේ තියෙන හෙල්ත එකයි ලංකාවේ ඔයාට කරන්න පුළුවන් පොටෙන්ශල් එකයි පිටරට ගිහිල්ල කරන්න පුළුවන් දේවලු ඔක්කෝම කැල්කුලේට් කරලා තමන්ගේ වයසයි ඔක්කොම බල්ලා තමන් වියදන් කරපු ගානත් එකතු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව තව ගානක් හම්බ කරගන්න යන්නේ අර වියදන් කරපු ගාන එකතු කරගන්න විතරක් නෙමෙයිනේ. එහෙම එහෙනම් ඉතින් ඒ සල්ලි ටිකත් යන් ගෙදරට එලා ඉන්නවනේ. ඉතින් මේ තවත් වැඩිපුර හම්බ කරගන්න යන්නේ. ඒක කරගන්නේ කොහොමද කියලා බලලා හෙන මොලෙන් ඩිසිෂන් එකක් කරන් තමයි රට යන්න ඕනේ. මොකද මේක ඇත්තටම ඒ කියන්නේ මාර ලොකු ඉම්පැක්ට් එකක් මුළු ලෝකෙටම තියෙනවා. ඉතින් මේ ඇත්තටම මේ රටවල් මිනිස්සු ඩේලි ඒක අප්ඩේට් බලනවා මොකද්ද මේ වෙන්නේ අපිට කොයි වගේ බලපෑමක් තියෙද. ඇත්තටම කැනඩාවට නම් ඒකෙන් ලොකු බලපෑමක් නැහැ. මොකද කැනඩාවේ තෙල් තියෙනවා. ඉතින් කැනඩාවට තෙල් මේ මූදෙන් එනවා. හැබැයි ඔය කියන පාත් එකෙන් නෙමෙයි එන්නේ. කැනඩාවේ තියෙන තෙල් ඇමරිකාවට යවලා පිරිපහදු කරලා තමයි ගේන්නේ. මේ තෙල් මිලේ ප්‍රශ්නයක් වුණොත් ඇරෙන්න තෙල් නැති වෙයි කියන ප්‍රශ්නයක් නැහැ. ඉතින් අනිත් එක සෑහෙන්න දැන් මේ රටවල් වල ඉලෙක්ට්‍රික් වාහන වලට කන්වර්ට් වෙලා තියෙන්නේ. ඉතින් ඩිලිවරි ට්‍රක් හිටන් දැන් මෙහෙ තියෙන Amazon ඩිලිවරි ට්‍රක් එතකොට ඔය ගොඩක් කුරියර් කම්පනීස් පවා ඒගොල්ලන්ගේ ඩිලිවරි ට්‍රක් ඔක්කොම ඉලෙක්ට්‍රික් වලට කන්වර්ට් කරලා තියෙන්නේ. ඉතින් මෙහෙ ඇත්තටම ඒ කියන්නේ දැන් මම දන්නේ ලංකාවට මේ ස්ට්‍රැටජිස් එන්නේ නැද්ද කියලා. මෙහෙ ඇත්තටම මේ පරණ ඩිලිවරි ට්‍රක් අලුත් ඩිලිවරි ට්‍රක් ඉලෙක්ට්‍රික් ඒවා එනවා. දැන් මෙච්චර සල්ලි තියෙන රටවල් වලත් පරණ ඩිලිවරි ට්‍රක් එක කන්වර්ට් කරනවා ඉලෙක්ට්‍රික් වලට. ඒක කන්වර්ට් කරන ඒ පරණ හද්ද පරණ ට්‍රක් එකමයි. ඒක EV කියලා ගහලා ලස්සනට බ්‍රෑන්ඩින් එක ගහලා කන්වර්ට් කරනවා කෙලින්ම ඉලෙක්ට්‍රික් වලට. ඉතින් මන් දන්නේ ලංකාවේ ඒව කරන්න බැරිද? ලංකාවේ මිනිස්සුන්ට ඇත්තටම කරනවා. ලීෆ් වලට එන්ජින් තියපෙවුන් ඉන්නේ. ඉතින් මේ මන් දන්නේ ලංකාවේ එහෙම ඇයි කරන්නේ නැත්තේ කියලා. ඉතින් ඒ කියන්නේ රටකින් වාහනයක් ගෙන්නනවට වැඩිය මේ රටවල් ගොඩක් ඒවා එහෙම කන්වර්ට් කරලා තියෙනවා. දැන් මෙහෙ කැනඩාවේ තියෙන බස් එක ගත්තොත් ඒ බස් එකේ වර්ෂන් හදනවා. ඒ කියන්නේ දැන් ජෙනරේෂන් 1 ජෙනරේෂන් 2 ජෙනරේෂන් 3 කියලා එහෙම ඒ බස් එක මොඩල් එකයි තියෙන්නේ. එක බස් එකයි තියෙන්නේ. ඒකේ වර්ෂන්ස් තියෙනවා. හැබැයි දැන් පරණ වර්ෂන් එක අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකො දැන් අලුත් ඒ කියන්නේ ඒ හැම කෑලිම ඒ බඳට අමතරව ඉතුරු කෑලි හැම එකක්ම මේ බස් එකේ ගලවලා අලුත් එක දාන්න පුළුවන්. දැන් අලුත් බස් එකේ එනවා මෙහෙම පොළු දෙකක් කියන්නකො. අර පරණ බස් එකටත් ඒක හයි කරන්න පුළුවන්. එතකොට අලුත් බස් එකේ එනවා GPS අර සිස්ටම් එකක්. එතකොට මේ දැන් ඉස්සරහ බහින හෝල්ට් ගන්න වැටෙනවා මෙහෙම මැප් එක වගේ වැටෙනවා. ඒක අලුත් බස් එකේ තියෙනවා. පරණ බස් එකේ කලින් තිබුණේ නැහැ. හැබැයි අර අප්ග්‍රේඩ් එක එනකොට පරණ බස් එකටත් ඒ යුනිට් එක හයි කරන්න පුළුවන්. අර ඒ වගේ දැන් මෙහෙ තියෙන ලොරි තියෙනවා. ඒ ලොරි වල සිග්නල් ලයිට් එහෙම අප්ග්‍රේඩ් කළා. ඒ කියන්නේ රටේ රෙගියුලේෂන් වෙනස් වෙනකොට මේ විදිහේ සිග්නල් ලයිට් තමයි තියෙන්නේ. එතකොට අර ටික ඔක්කොම ගලවලා දාලා මේක අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. හැම ඒ කියන්නේ ගවර්න්මන්ට් එකේ තියෙන ගොඩක් වාහන එහෙමයි තියෙන්නේ. ඒවා හරි කැතයි. දැන් ඔය මේ ලියුම් බෙදන්න උනත් තියෙන්නේ මහ පෙට්ටි වගේ වාහන තියෙන්නේ. අද්ද පරණ ඒවා. ඒවා හරි කැතයි. හැබැයි ඒවා අර ලේටස්ට් ටෙක්නොලොජි එක මේකට අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. දැන් අරකේ දැන් අලුත් වාහනේ ඔටෝමැටික් ඇරෙන දොරක් තියෙනවනේ. අරක එන කැතයි. හැබැයි ඒක ගලවලා දාලා ඒකට පුළුවන් අරක ෆික්ස් කරන්න. ඉතින් අර ඒ වගේ ලෝකේ මාර විදියට අර දැන් මෙහෙ දැන් පරණ බස් එක ගත්තොත් පරණ බස් එක දානවා ස්කූල් සර්විස් වලට ගොඩක් පරණ. ඒව ස්කූල් සර්විස් වලට ගෙනියන්න දාන්න. පොඩි ළමයිනේ සීට් ගන්නට යන්න. ඉතින් ඒව ස්කූල් සර්විස් වලට දාන්න. එහෙම කළා මේ ඇම්බියුලන්ස් එක ගත්තත් ඇම්බියුලන්ස් එකත් හෙන්න කැත්ත පරණ පෙට්ටියක් වගේ එකක් තියෙන. හැබැයි ඒකේ තියෙන හැම කෑල්ලම අලුත් ඉක්විප්මන්ට් දාලා අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. ඒ වාහනේ මාරු කරන්න ඕනේ නැහැ. හැබැයි අපේ එහෙම නෙමෙයි වෙන්නේ. අපේ වෙන්නේ අපේ ගෙඩිය පිටින්ම අපිට අලුත් ආණ්ඩුවක් අහම ඇම්බියුලන්ස් පෙට්ටියක් ගෙනත් දෙන්න ඕනේ. ඇම්බියුලන්ස් 50ක් විතර ගේන්න ඕනේ. පොලිසියට අලුත් ජීප් සෙට් එකක් ගේන්න ඕනේ. ඉතින් දැන් මේ රටවල ඇත්තටම දැන් පොලිසිය මං හිතන්නේ පාවිච්චි කරන වාහනේ ඔය ඩොච් කියලා කාර් එකක් පාවිච්චි කරන එක 2011 නැත්නම් 12 මොඩල් එකක්. හැබැයි ඒකට අලුත් ලේටස්ට්ම ඉක්විප්මන්ට් දාලා ඒක ට්‍රේස් ඒක මේ අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ හනගත්තොත් මේ පොලිසියට මෙහෙම ඉස්සරහා යන වාහනේ ස්කෑන් කරන්න පුළුවන් නම්බර් ප්ලේට් එක. එතකොට මෙහි වාහනේ ඩ්‍රයිව් කරන්න පුළුවන් මේ අයිතිකාරයට විතරයි. තව කවුරු හරි ඩ්‍රයිව් කරනවා නම් ඉන්ෂුරන්ස් එකට දෙන්න ඕනේ කෝ ඩ්‍රයිවර් කියලා කෝ ඩ්‍රයිවර් 1 2 3 කියලා එහෙම දෙන්න ඕනේ කී දෙනෙක්ද කියලා. එහෙම අපිට රැන්ඩම්ලි මට යාළුවෙක්ට කියන්න බෑ මගේ වාහනේ අරන් යන්න කියලා. එහෙම අරන් යන වෙලාවල් තියෙනවා. හැබැයි එහෙම අරන් ගිහලා හැප්පුණොත් එහෙම ඉන්ෂුරන්ස් එකවත් මුකුත් හම්බ වෙන්නේ නැහැ. ඉවරයි ඉතින්. සදාකාලිකව ඉවරයි. ඉතින් මේ පොලිසිය කරන්නේ ඒගොල්ලන් රැන්ඩම්ලි මෙහෙම පාරේ යන ගම ඒ නම්බර් ප්ලේට් ඒගොල්ලන් ස්කෑන් කරනවා. ස්කෑන් කරාම වැටෙනවා රයිට්.
මගේ නම්බර් ප්ලේට් එක ස්කෑන් කරොත් හරි මෙයා තමයි මේ වාහනේ ඕන, මෙයා තමයි මේන් ඩ්‍රයිවර්, කෝ ඩ්‍රයිවර් කෙනෙක් තව ඉන්නවා, මොනවද ඩීටේල්ස් මේගොල්ලන්ගේ. දැන් මට මොන හරි නඩු තියෙනවා නම්, මගේ ක්‍රිමිනල් රෙකෝඩ් තියෙනවා නම්, දැන් මම කවුරු හරි ගහලා මං හිරේ ඉඳලා වගේ තියෙනවා නම් මට ක්‍රිමිනල් රෙකෝඩ් තියෙනවා. එයාගේ කම්පියුටරේ පෙන්නනවා, මෙයාට වාහනේ යන ගමන් එයාගේ කම්පියුටරේ පෙන්නනවා මගේ ක්‍රිමිනල් රෙකෝඩ් මෙච්චරයි එහෙම කියලා පෙන්නනවා. ඉතින් මේ වගේ මාර අලුත් සිස්ටම් එකක් තියෙන. ඉතින් දැන් මේවා ඒගොල්ලන් අප්ග්‍රේඩ් කරනවා. ඒගොල්ලන්ගේ පරණ වාහන වලට ඊට මේ සිස්ටම් තියෙනවා. අර සොෆ්ට්වෙයාර් අප්ඩේට් එක කරනවා වගේ මේ ඉක්විප්මන්ට් එක සම්පූර්ණයෙන් අප්ග්‍රේඩ් කරනවා. ඉතින් ලෝකේ ඒ වගේ තැනකට ගිහිල්ලා තියෙන. ඇත්තටම ලෝකේ දියුණු වෙච්ච හැටියට අපේ ලංකාවේ ඉන්නේ මාර පිටිපස්සෙන්. හැබැයි අපේ ලංකාවේ මිනිස්සුන්ගේ හැකියාවල් හෙන්න දියුණුයි. දැන් ලංකාවේ පොලිසිය ගත්තොත් ලංකාවේ පොලිස් ජීප් එකක් ඇතුලේ හෝන් එකකට අමතරව අර කතා කරන වෝකි ටෝකි එකකට අමතරව වෙන මුකුත් නැහැ. වෙන මෙලෝ දෙයක් නැහැ. ඉතින් මේ කිසිම ඉක්විප්මන්ට් එකක් නැහැනේ. ඉතාමත් ඒ කියන්නේ ඉතාමත් ලාබාල මට්ටමේ ඒවා තියෙන්නේ. ඉතින් මේ එතකොට ඇත්තටම දැන් මේ වෙලාවේදී මිනිස්සු කතා කරනවා ඔය දැන් සබ්මරීන් එකකින් ලංකාව ළඟට ඇවිල්ලා ගහලා අපි ළඟට ඇවිල්ලා ගහන කනුත් දන්නේ නැහැ කියලා. ඇත්තටම ඔయిత ඒ දැන් ඔය නැවකටනේ ගැහුවේ. ඇත්තටම ගහලා ගියක් දන්නේ නැහැ. එහෙම ගහලා යනකනුත් දන්නේ නැහැ. උදේට පත්තරෙන් තමයි දැනගන්න වෙන්නේ අපේ පැත්තකට ගහලා කියලා. ඒ තරමට ඇත්තටම මේ ඒ කියන්නේ මේ මාර විදියට මේ මාර දුර්වල තැනක ඉන්නේ. මේකට ඇත්තටම ඒ කියන්නේ පහුගිය පාලනය කරපු හැම එකම වග කියන්නේ. ඒ කියන්නේ ලංකාවේ ගත්තොත් ඒ දේශපාලනයේ කලින් හිටපු සෙට් එක මං අලුත් අය ගැන කියන්න අලුත් අය එහෙම නෑ කියන්න නැහැ. අලුත් අය ගැන කියන්න තාම බෑ. ඒ කියන්නේ අවුරුදු එකමාරක් වගේ ඇතුළත තාම කියන්න බෑ. ඒගොල්ලන් හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්. දැනට අපිට කියන්න බෑ. හැබැයි පරණ ඉන්න සෙට් එක ගත්තොත් රට හිඟන්න උන් තමයි හිඟන්න. ඇත්තටම උන් සල්ලි හම්බ කරේ දේශපාලනයට ඇතුළ ඇවිල්ලා. දැන් අපි කියනවා ඔය දේශපාලඥයෝ කියනවා සමහර අය කියන්නේ මේගොල්ලන් මේ පවුලෙම සල්ලිකාරයෝ. දැන් රනිල්ට එහෙම කියනවනේ පවුලෙම සල්ලිකාරයෝ. කොහොමද දැන් පවුලෙන් සල්ලිකාරයෝ වෙන්නේ කියන්නේ? දැන් මම කියනවා නම් මම පවුලෙන් සල්ලිකාරයෙක් කියලා. හරි එහෙනම් මගේ අම්මයි තාත්තයි මොනවද කරලා තියෙන්නේ? හරි. ඒ මිනිස්සු සාධාරණව රස්සාවක් කළා. ඒ රස්සාවෙන්ද මේව උපයලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිහෙට රස්සාවක් කළා උපයන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. ඒ රස්සාවෙන්ද මේක උපයලා තියෙන්නේ. එහෙම බැලුවහම පේනවනේ. එහෙම හයි ස්කිල් තියෙන අය ඉන්නවා. ඒ මිනිස්සු අපි දන්නවා. බැලුවහම තේරෙනවා මේ මිනිස්සු එහෙම අය කියලා. හැබැයි ඒත් රස්සාවකින් උපයන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැන් අපි බැලුව සමහර අයට කියනවා ඔය චන්ද්‍රිකාලට එහෙම කියන මුළු පළාතෙම ඉඩම් තිබ්බා ඒගොල්ලන්ට. කොහොමද තිබ්බේ? ඕක ඇත්තට ඇතුළට හොයාගෙන ගියොත් මුන්නිකා එක එකාට හිඟන වැඩ කරලා හම්බ කරගනිපු ඒවා. සුද්දාගේ කාලේ සුද්දන්ට කොට්ට අල්ලලා ඉඩම් හම්බෙලා ඔය ඉතිහාසය හොයාගෙන ගියොත් මුන් දේශපාලනෙන්මයි සල්ලි හම්බ කරලා තියෙන. කාලයක් උන්ගේ සීයලා මුතුන් මිත්තු ටික සුද්දන්ට ගොට්ට අල්ලලා උන්ට කේලම් කියලා අපේ උන්ව පාවලා දීලා උන් යනකොට තිබ්බ ඉඩ කඩන් ටික ඔක්කොම දීලා ගිහලා එහෙම සල්ලිකාරයෝ වෙච්ච ප්‍රමාණයක් ඔය ඉන්නේ. ඉතුරු එවුන් ටික මේ කරගෙන ආපු දේශපාලනෙන් අම්මලා තාත්තලා කරගෙන ආපු දේශපාලනෙන්ම හම්බ කරගෙන ඉපොයින් වෙන දැන් ඒ කියන්නේ දැන් වෙන උන්ට එහෙම බංගලා හදාගෙන එහෙම ඉන්න තරම් උන් එහෙම උගත්තේ හුඳ උන් එහෙම රස්සාවල් කරපු උන්ද එහෙම එක එක්කත් කරපු රස්සාවක් නැහැනේ. දැන් හරි මේ මහින්ද රාජපක්ෂගේ තාත්තා සෙන්ට්‍රල් බැංක් එකේ හිටපු මේ චෙයාමන් හරි කවුරු හරි නැත්තම් හෙන චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් කම්පැනි එක CEO කෙනෙක් එහෙම එකෙක් කියන්නේ එකෙක් ඉන්නවද ඔය සල්ලිකාරයන්ගේ? එහෙම එකෙක්වත් නැහැ. එහෙම උන් ඉන්නවනම් උන් දේශපාලනයට එන්නේ නැහැ. මොකද උන් කැමති නැහැ ඒ නම කැත කරගන්න. එහෙම එකෙක්වත්ම නැහැ. ඔය දේශපාලනය කරපු පහුගිය සෙට් එක. ඒ කියන්නේ උන් ඇත්තටම සත්ත පහකට ගණන් ගන්න හොඳ නැති සෙට් එකක්. ඒ කියන්නේ උන් ඇවිල්ලා හොරු හිඟන්නෝයි හොරු ඉකෙලින්ම. ඉතින් මේ සත පහක වැඩක් ඇති මිනිස්සු නෙමෙයි. ඉතින් මේ ඒ වගේ සෙට් එකක් අපේ රට කාලා ඉතින් අපිට ඉතුරු කරලා තියෙන්නේ ඔච්චරයි. ඉතින් එතකොට මේ අපි බලන්න ඕනේ දැන් මේ වගේ තත්ත්වයකදී අපි කොහොමද ගොඩ එන්නේ කියලා. ඒ කියන්නේ මට ඇත්තටම ඒ කියන්නේ දැනට මගේ අදහස අනුව ස්කිල් මයිග්‍රේෂන් කියන එක කරන්න පුළුවන් කට්ටියට මේ වෙලාවේ ඒ කියන්නේ ඒ ඩිසිෂන්ස් ගන්න මං කියන්නේ මේ හදිස්සියේ කලබල වෙලා ඩිසිෂන් ගන්න ඕනේ කියලා. හැබැයි මේක හැදෙන්න තව සෑහෙන කල් යනවා. ඉතින් ඒක හන්ද අර තමන්ගේ අතෙන් දැන් ඔය සමහර අය යනවා ස්ටුඩන්ට් වීසා වගේ යන අය ඉන්නවා. ඒගොල්ලන් පොඩ්ඩක් හිතලා බලන්න මේ වෙලාවේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා මට නම් හිතෙන්නේ නැහැ ස්ටුඩන්ට් වීසා ගිහිල්ලා රටකට ගිහිල්ලා තමන් මොනවහරි රෙයා සබ්ජෙක්ට් එකක් මයික්‍රෝබයොලොජි ඔය වගේ නිකන් ලෝකෙටම අවශ්‍ය වෙන නිකන් සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්නවා නම් අරෙන්න බිස්නස් මැනේජ්මන්ට් එකවුන්ටින් වගේ නම් කරලා එහෙම නම් ගොඩ යෑමක් නැහැ. හරිම අමාරුයි. ඒ කියන්නේ ඒව කරන අය මේ ලෝකේ හැම තැනින්ම එනවා.
ඉතින් මේ උන්ට අපිට වැඩිය ලැංග්වේජ් එක පුළුවන් උන්ට අපිට වැඩිය ඒ සෝෂල් ස්කිල්ස් තියෙනවා ඒ කියන්නේ ඒක අපිට වැඩිය ගොඩක් තියෙනවා ඉතින් ඒක බලනකොට අපිට පුළුවන් අපිට හැදෙන්න පුළුවන් අපිට එහෙම බැරිකමන්න හැබැයි ඒ කම්පිටිෂන් එකට ඒ දාන ඒෆට් එක අපි ඒක ලංකාවේ දැම්මනම් ඊට වැඩිය හොඳ තැනකට අපිට යන්න පුළුවන් මොකද ඒක අපි දන්න රට හන්ද ඉතින් මේ ඕක තමයි ඇත්තට මට මේ වීඩියෝ එකකින් ෂෙයා කරගන්න ඕනලා තිබේ මොකද මිනිස්සු ගොඩාක් අය දැන් මේ වෙලාවේ බලාගෙන ඉන්නවා අනිත් රටවල් මේකට කොහොමද රියැක්ට් කරන්නේ අනිත් රටවල් වලට මේක කොහොමද බලපාන්නේ ඉතින් හැමෝටම බලපානවා එක අයට එක විදියට බලපාන්නේ ඉතින් මම හිතන්නේ නැහැ මේකෙන් ලංකාවට ලොකු බලපෑමක් වෙයි කියලා. හැබැයි ලොකු නමුත් මොකක් හරි බලපෑමක් වෙනවා. ඒ කියන්නේ මේ මට සමහරලාට හිතෙනවා ඒ ලංකාවට ඇත්තටම චූටි බලපෑමක් වුණත් ඇතිනේ. දැන් බලන්න මිෂයිල් දෙකයි ගැහුවේ පොලිමක් හැදුණානේ. චූටි බලපෑමක් ඇති වුණත් ඇති. ඒ කියන්නේ පොට්ටි ලෝකේ නිවුස් එකක් ගියත් ඇති දැන් යන්නේ තෙල් පොලිමට. ඒ කියන්නේ අපේ අයට අර ඒ කියන්නේ අර කලාමදිරි එළියටත් බයයි කියන්නේ ගිනි පෙලෙල්ලෙන් බැට ගාපු එක. ඉතින් ඒ වගේ මේ අර දැන් මොකක් හරි වුණ ගමන් මිනිස්සු හිතන්නේ තෙල් නැති වෙයි ලොක්ඩවුන් වෙයි අපිට කරගන්න දෙයක් නැති වෙයි. ඔහොම දැන් ඒ එක්ස්පීරියන්ස් එකනේ හැමෝගෙම තියෙන්නේ. ඉතින් ඒක හන්දා හරියට අපේ අපේ රට පොඩි දෙයකටත් රියැක්ට් කරනවා. ඉතින් ඒක අපේ රටේ වරදක් නෙමෙයි. ඒක අපේ දේශපාලඥයෝ අපිට දීපු එක්ස්පීරියන්ස් එකේ වරදක්. මම ලංකාවේ හිටියත් මාත් මුලින්ම නිවුස් එකක් ඇහිච්ච ගමන් කරන්නේ තෙල් ගහගන්න එක. අපි කර්ෆියු දානවා කිව්වත් තෙල් ගහන જાතියන්නේ. ඉතින් මේකට ඇත්තටම මිනිසුන්ට වග කියන්න ඕනේ නැහැ. මිනිස්සු සත්ත පහකට වග කියන්න ඕනේ නැහැ. මං කියන්නේ උඹලා තෙල් පොලිමට ඵලයන් මේකට වග කියන්න ඕනේ අර තෙල් පොලිමේ අපිව තියපු එක. ඒ කියන්නේ මේ තියපු සෙට් එකක් නෙමෙයි. එකෙක් තමයි අපිව තෙල් පොලිමේ තිබ්බේ. ඒ එක සහ උගේ පවුලේ උන් තමයි අපිව තෙල් පොලිමේ තිබ්බේ. උන් ටික තමයි වග කියන්න ඕනේ. එතකොට මේ අර මයික් අල්ලනේ උන් ටික ගිහිල්ලා මයික් එක අල්ලන්න ඕනේ. මේ කොහොමද අර මේ කලින් හම්බෙච්ච එක්ස්පීරියන්ස් එක නිසා මේ දැන් දිගටම තෙල් පොලිමට එනව නේද කියලා තමයි අහන්න වෙන්නේ. මේ නැතුව මේ ආණ්ඩුවට ඡන්ද දීපෙක් ගැන මොකද හිතන්නේ කියලා අහලා වැඩක් නැහැ. ඒක හිතන්න තව අවුරුදු 5කට පස්සේ තමයි ඒක ගැන හිතන්න වෙන්නේ. මේ අවුරුදු එකමාරෙන් දෙකෙන් අපිට හිතා ගන්න බෑනේ ඡන්ද දීපෙක් ගැන මොකද හිතන්නේ කියලා. මොකද අපි අරුවට ඡන්ද දුන්නානේ. එතකොට අහන්න වෙන්නේ ඕගලන් කලින් ඡන්ද දීපෙක් ගැන මොකද හිතන්නේ. මේ තරුණ එකෙක්ගෙන් ඇත්තටම අහනවා නම් ඌ ඔය දැන් අවුරුදු 30 35 සාමාන්‍ය අවුරුදු 20 ඉඳලා 30 35 අතර එකකින් අහනවනම් ඌේ හැමෝටම ඡන්දෙ දීලා තිනවා. මෛත්‍රීපාලටත් දීලා තිනවා, ගෝඨාභයටත් දීලා තිනවා, අනුරටත් දීලා තිනවා. එතකොට උන්ගෙන් අහන්න වෙන්නේ මේ කාට ඡන්දෙ දීපු එකටද හොඳයි කියලා හිතෙන්නේ කියලා තමයි මයික් එක දීලා අහන්න වෙන්නේ. මේ ඔය කියන්නේ දැන් ඒ කියන්නේ ඔය රේන්ජ් එකේ හිටපු උන් ටිකට තමයි මේ ගොඩ යෑමේ ඌමනාව ලෝකේ දැකීමේ ඌමනාව අනිත් ලෝකවල තියෙන මිනිස්සු කරන්නේ ඒ කියන්නේ ලෝකේ අනිත් රටවල් වල මිනිස්සු කරන ඒවා කිරීමේ තියෙන කැක්කුම අමාරුව තිබ්බේ ඔය වයස් පරතරය අයට. ඉතින් අපි හැමෝම ඡන්දෙ දුන්නේ පක්ෂ බලාගෙන නෙමෙයි. කියන්නේ අපිට UMPද JVPද වැඩක් නැහැ. අපිට ඕනේ මේක යුරෝප් රටක් අර එක නංගි කෙනෙක් අර කිව්වේ මේ අපිට යුරෝපියන් එක්ස්පීරියන්ස් එකක් දෙනවා වගේ මේ අනුර කතා කරේ. හැබැයි අපිව තෙල් පොලිමේ තිබ්බා කියලා. ඇත්ත ඒ කියන්නේ අපිට හැමෝටම ඕනුනේ මේක යුරෝප් රටක් වගේ කරන්න. ඉතින් මේ හැබැයි උනේ නැහැ. අපි එහෙම හිතලා හැමෝටම ඡන්දෙ දුන්නා. එකෙක්වත් ඒක කරේ නැහැ. ඉතින් මේ ඔය මයික් එක අල්ලන්න ඕනේ මේ අය අල්ලලා අහන්න ඕනේ මේ කාට දීපු එකද හොඳ කියලා හිතෙන්නේ කියලා. ඉතින් මේ එතකොට මිනිස්සු කියයි කාට දීපු එකද හොඳ කියලා. ඉතින් මේ වැඩේ කියන්නේ මේව ඇත්තටම වෙන මේ ලංකාවේ යන මීඩියා මේවා නම් මේ වෙන ලෝකේ කොහේවත්ම යන්නේ නැති ඒවා. ඒ කියන්නේ දැන් ඇත්තටම මේ තෙල් පෝලිං වලට මේවට සම්පූර්ණයෙන්ම මීඩියාත් මාර විදිහට වග කියන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සු රට යන එකට ඔය පෝලිං හැදෙන එකට ආර්ථික වෙන පරිහානි වලට ලංකාවේ විපක්ෂයින් නෙවුනුයි. ඒ කියන්නේ මේ කාලේ විතරක් නෙමෙයි. කලින් විපක්ෂවල හිටපු අයත් වගේ. ඒ කියන්නේ කලින් ආණ්ඩු තිබ්බේවයි විපක්ෂවල හිටපු උනොත් ඒවත් වගේ කියනවා. ඒ කියන්නේ විපක්ෂයේ ඉන්න මිනිස්සු ක්‍රිටිසයිස් කරන්නේ ඇත්තටම ක්‍රිටිසයිස් කරන්න ඕන එක නෙමෙයි. මේ වෙන මගුලක් අල්ලගෙන කියවනවා. උන් දකින්න එක කියවනවා. එතකොට මිනිස්සු තරුණ අය ඩිසිෂන් ගන්නකොට ඒව හිතනවා දැන් රට දැන් මේ අනුරය ගත්ත දවසේ ඉඳලා අනුරුප් ගත්ත දවසේ ඉඳලා රට වැටෙනවා කියලානේ කියන්නේ. රට වැටෙනවා කියලා කියන්නේ. එතකොට ඇත්තටම තරුණ දැන් මම ලංකාවේ හිටියා නම් මට ඇත්තටම හිතෙන්නේ යකෝ මේ මෙච්චර කියන එකේ වැටෙයිද දන්නේ නැහනේ. හෙට වැටෙනවා වගේනේ කියන්නේ. විපක්ෂ එකෙක්ට මයික් එක අල්ලපු ගමන් කියන්නේ හෙට වැටෙනවා. ඉතින් මේ ලබන මාසේ වැටෙනවා. බලන්නකො දෙසැම්බර් වෙනකන් ගෙනියන්නේ නැහැ. ඉතින් තරුණ ළමයි බලන්නේ රට යන්න. මේ රට යන එකට මුන් වග කියන්න ඕනේ. උන් සහ උන්ට මයික් එක අල්ලන එක වග කියන්න ඕනේ. ඌ මයික් එක අල්ලන එක මේ ප්‍රශ්නේ දීලා නැහන්නේ. මේ මොකද හිතන්නේ? එහෙම කියලා නැහන්නේ. ඒ කියන්නේ ඌට ඕන උත්තරේ ඌ ගන්නවා. උත්තරේ ගන්න තමයි මයික් එක දෙන්නේ. ඉතින් මේ ඌ දන්නවා ඒක ට්‍රික් එක.
ඉතින් මේ ඉතින් ඕක පෙන්නන එක මයික් එක අල්ලන එක සහ ওই මයික් එකට කතා කරන එක තුන් දෙනාම වග කියන්න ඕනේ රටේ මිනිස්සු රට යන එකට. ඉතින් මේ රට ගිහිල්ලා සක්සස් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමහර ගොඩාක් මිනිස්සු හොරුන්ට අහු වෙනවා රට යනවා කියලා. සමහර මිනිස්සු රට ගිහිල්ලා ඒක කලකිරිලා උන්ට එපා වෙනවා. සමහර මිනිස්සුන්ගේ පව් ජීවිත කඩාගප්පල් වෙනවා. හැබැයි ඒ අතරේ ওই මයික් එක අල්ලන එක කතාව අහන්න නැතුව මොලෙන් තීරණ අරගෙන රට ගිහිල්ලා සක්සස් වෙච්ච අයත් ඉන්නවා. හැබැයි බහුතරයකට මේ ඉන්ස්ටන් අපිට ඇත්තටම තරුණ අයට හරි මේ ඒ කියන්නේ අපි හරි ආවේගශීලීනේ අපිට ඕනේ ෂණික දේවල් ෂණික ප්‍රතිඵල ඕනේ. ඉතින් අපි ඇත්තටම ඒ වගේ කතා 3-4 මාසයකට ඇහුණාට පස්සේ මට උනත් හිතෙනවා රට යන්න. ඉතින් ඒ කියන්නේ දැන් අපි ඒ කාලේ එහෙම තමයි හිතලා රට ආවේ. ඉතින් හැමදාම ওই මයික් එක ගලන ওই කතා ටිකනේ එන්නේ. මේ හෙට වැටෙනවා රට. ඊළඟ සතියේ වැටෙනවා. ඉතින් අපි හිතන්නේ දැන් වැටිලා තියෙන. දැන් මම ලංකාවේ හිතුවා නම් මම මේක දැන් මේ රට ඇවිල්ලා මගේ එක්ස්පීරියන්ස් අරගෙන ඒක හන්දා මම මෙහෙම කියනවා නිසා මම ලංකාවේ හිටියනම් මමත් මේ වෙලාවේ බලන්නේ යන්න පුළුවන් රටවල් මොනවද කියලා. ඉතින් මේ ඕක ඒ කියන්නේ අපිට ලංකාවෙන් එළියට ආවට පස්සේ තමයි තේරුනේ ලංකාවේ කියන තරම් අවුලක් නැහැ. අපිට ලොකු බිල් එකක් මවලා පෙන්නුවා. ලංකාවේ කියන තරම් අවුලක් නැහැ. මේ අනිත් රටවල් වල තියෙන ප්‍රශ්නත් එක්ක බලුවම ඒ කියන්නේ මෙහෙට ආවම ඇත්තටම ලංකාවේ අපිට තිබ්බේ සල්ලි ඒ කියන්නේ සල්ලි හම්බ කරගැනීමේ ප්‍රශ්නයක් විතරයි. ඒ කියන්නේ දැන් අපිට පවුල් වලින් සල්ලි තියන අය හිටියා එහෙම හිටියා. හැබැයි අපි ආසයි අපිටත් දෙයක් කරගන්න. දැන් මම ආසයි අපේ අම්මලා තාත්තලා අපිට කරලා දීපුවා තියෙනවා. හැබැයි අපි ආසයි අපිත් ඒ වගේ දෙයක් කරන්න. අම්මලා ගයක් හැදුවා අපිත් එකක් හදාගන්න. අපි ආසයි අපේ තරුණකමට අපිට හිතෙනවා. ඉතින් එතකොට අපිට අර වගේ නිවුස් දෙක තුනක් හැමදාම ඇහෙනකොට එක එකාට මයික් අල්ලනකොට හෙට වැටෙනවා ලබන සතිය වැටෙනවා බලන්නකො තව අවුරුද්දක් යන්නේ තව මාස 6යි වැටෙනවා ඔහොම කියනකොට අපිටත් හිතෙනවා යකෝ රට යන්න එපා කියලා. ඉතින් මෙහෙට ආවට පස්සේ තේරෙනවා කො කියපු තරම් අවුලක් නැහැ අපිට එහෙත් මේ ගේම ගහන්න තිබ්බා. ඉතින් මේ හැබැයි මේකයි රට යන එකේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ දැන් ආර්ථිකමය වශයෙන් මිනිහෙක්ට හරි ඩිසිෂන් එකක් කරන් තමන්ගේ මේ ස්කිල් වලට හරියන ජොබ් එකකට ආවොත් ඒ තමන්ට ආර්ථික මේක ගන්න පුළුවන්. ඒක නතින් ඒ කියන්නේ මොකද ඩෙවලොප් රටකට එන්නේ. එතකොට ඒ හැමෝටම තියෙන ස්ටෑන්ඩඩ් එකක් ඒ රටවල හදලා තියෙනවා. ඒක ඔයාට ගන්න මහ ලොකු අමාරුවක් නැහැ. අපේ උන් මේ හැමෝටම පුංචි කාර් එකක් ගන්න පුළුවන් කියලා කැම්පේන් කරපු උන් ඉන්නේ. මේ රටවල වල එහෙම කැම්පේන් කරන්න බෑ. මොකද හැමෝටම කාර් එකක් තියෙනවා. ඉතින් මේ එහෙම කැම්පේන් කරලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච උන් ඉන්න රටක්. හැමෝටම මං කාර් එකක් අරන් දෙනවා. ඒව කියන්න දෙයක් නැහැ බං හැමෝටම තියෙන්න ඕනේ ඒවා. එහෙම මිනිහෙට කාට හරි කාර් එකක් නැත්නම් ඒක රටේ පාලකයෝ ලැජ්ජ වෙන්න ඕනේ. එහෙම ඒක අයි කියන්න දෙයක් නැහැ. ඒ උන් ලැජ්ජ වෙන්න ඕනේ මිනිහෙට වාහනයක් නැත්තම්. ඉතින් මේ කියන්න ගියොත් ඔය මේ ඉවරයක් වෙන්නේ නැහැ වීඩියෝ එක. ඉතින් මේ ඕක තමයි ඇත්තටම ලෝකේ තියෙන තත්ත්වය. දැනට අපි මේ ඉන්න රටවල් වලට එහෙම බලපෑමක් නැහැ. හැබැයි ඉස්සරහට බලපෑමක් ලෝක ආර්ථිකයෙන් බලපෑමක් වෙන්න පුළුවන්. දැන් මේ කැනඩාවටත් ඔයගොල්ලන් දන්නවා ට්‍රම්ප් බදු ගහලා ට්‍රම්ප්ට කැමති නෑ මෙහි ආණ්ඩුව උන් එක්ක ෆයිට්. ඉතින් දැන් මේ ළඟදී දන්නවා ඇති දැන් කැනඩාව USA එක තියෙන ඇරියස් එකට චයිනා එක්ක ඇග්‍රීමන්ට් එකක් ගැහුවා. දැන් කැනඩාවේ ඇත්තටම මේ ඔය මේ චයිනීස් බඩු ඒව තිබුණ නැහැ. ඔය BYD කාර් ඔය ලංකාවේ තියෙන එක චයිනීස් ඉලෙක්ට්‍රික් කාර් කැනඩාවේ මුකුත් නැහැ. කැනඩාවේ තියෙන ටෙස්ලා, Chevrolet එතකොට ජපන් වාහන තියෙනවා. ඉතින් මේ ඕවා තමයි කැනඩාවේ තිබේ. ඒ කියන්නේ කැනඩාවේ ඇතුළට ගෙඩිය පිටින් වාහනයක් ගේන්න බෑ. එහෙම ගේන්න කැනඩාවේ සිස්ටම් එකක් හදලා නැහැ. එහෙම ගේනවා නම් ලොකු ටැක්ස් එකක්. දැන් BYD එකක් කැනඩාවට ගේනවා නම් 100ට 200යි ටැක්ස් එක. ඔය ලංකාවේ වගේම තමයි. කැනඩාවට වාහනයක් මාස් ඒ කියන්නේ එහෙම මාස් මාකට් එකකට ඒ කියන්නේ දැන් මට ඕන නම් ලෝකේ තියෙන කොහේ හරි වාහනයක් මට ඒකට ආසයි. ඒ කියන්නේ මට තියෙනවා රෂ්‍යාවේ හදන මේ ලාඩා කාර් එකට මම පට්ට ආසයි. මට ඒක රෂ්‍යාව වලින් ගේන්නම ඕනේ. 100ට 200ක් බදු කියලා මම ඒක ගේනවා. හැබැයි ඒක එහෙම කියලා දැන් මෙහි පර්ජෝ කාර් නැහැ. කැනඩාවේ පර්ජෝ කාර් නැහැ. මොකද පර්ජෝ ෆැක්ටරි එකක් මෙහි තියෙන්න ඕනේ. මෙහි බ්‍රෑන්ඩ් එකක් ඒ බ්‍රෑන්ඩ් එක විකුණන්න නම් මෙහි ඒකේ ෆැක්ටරි එකක් තියෙන්න ඕනේ. මෙහි රට ඇතුළට ඒකේ වැලියු ඇඩිෂන් එකක් දෙන්න ඕනේ. එහෙම නැතුව මේක ඇතුළට ගේන්න බෑ. ගේන්න පුළුවන්. 100ට 200 ටැක්ස් ගහලා ගේන්න. කවුරුත් ගන්න නැහැ. ඉතින් අර කා කලෙක්ටර් කෙනෙක්ට ඕන නම් තමයි ඉතින් ඒ වගේ එකක් ගේන්නේ. එහෙම ඇරෙන්න සාමාන්‍ය මිනිහෙක් එහෙම බදු ගෙවලා කාර්යයක් ගේන්නේ නැහැ. ඉතින් දැන් මේගොල්ලන් BYD හරි ඔය BYD තව චීන සමාගම් කීපයක් එක්ක ඇග්‍රීමන්ට් ගැහුවා. ඒගොල්ලන්ගේ වාහන වලට අවසර දීලා කියන්නේ මේ ෆැක්ටරිස් කැනඩාවේ ඇතුලේ හදලා ඒගොල්ලන්ගේ බොඩි එක හරි පාර්ට්ස් මොන හරි ගෙනල්ලා
කැනඩාවේ ඇසෙම්බල් කරලා කැනඩාවේ තියෙනවා වෙනම සේෆ්ටි රෙගුලේෂන් කැනඩාවේ වාහනවල තියෙන්න ඕන හයිට් එකක් තියෙනවා මෙහි එන්වයරන්මන්ට් එකට මැච් වෙන්න ඕන ඒ විදියට වාහනේ හදලා මෙහෙ දාන්න පුළුවන් ගොඩක් වෙලාට මේ අවුරුද්ද අන්තිම වෙනකොට ඒ කියලා කියන්නේ අපි ඔය කැනඩාවේ ඉන්න කවුරුත්ම මේ ඔය ලංකාවේ තියෙන එක ඉලෙක්ට්‍රික් කාර් එකක්වත් අපි ඇහැටවත් දැකලා නැහැ. ඒ කියන්නේ ජේකු කියයි BYD කියයි ඕවා එකක්වත් ඇහැටවත් අපි දැකලා නැහැ. කවදාවත්ම දැකලා නැහැ. ඒවා ලංකාවට ආවම විතරයි අපි දකින්නේ. ඉතින් දැන් චීනෙත් එක්ක ගහපු ඇග්‍රීමන්ට් එකත් එක්ක ඒ ට්‍රම්ප් එක්ක තියෙන ඇරියස් එකට ගැහුවේ. මේ ඊට කලින් එහෙම ගැහුවේ නැහැ. මොකද කැනඩාවේ මේ කැනඩාවට ගොඩක් එන වාහන අපි ගත්තේ කැනඩාව ගත්තේ USA වලින්. මොකද USA බ්‍රෑන්ඩ් තමයි කැනඩාවේ කියලා කැනඩාවේ ඕන් බ්‍රෑන්ඩ් එකක් නැහැ. කැනඩාවට වාහන බ්‍රෑන්ඩ් එකක් නැහැ. USA වාහන තමයි ලෝකල් වාහන විදිහට සලකන්නේ. කියන්නේ කැනඩා USA එකක් වගේ තමයි ඒගොල්ලන් හිතුවේ. ඒ කියන්නේ USA හදනවා කියන අපි ලෝකල් වගේ තමයි ඒක ගත්තේ. ඉතින් මේ ඒක එහෙම නෙමෙයි කියලා උන්ගේ එපා කියලා. ඉතින් මම දැක්ක මේ ස්කූල් බස් එහෙම BYD ස්කූල් බස් මේ ටෙස්ට් ඩ්‍රයිව් කරනවා. ඉතින් ওই වගේ ලෝකේ එක එක රටවල් වලට ආපු ප්‍රශ්න වලට ඒගොල්ලන් විසඳුම් හොයා ගන්නවා. ඉතින් දැන් මෙහෙට USA මාකට් එක නැති වෙනකොට ඒගොල්ලන් චයිනා මාකට් එක හොයාගන්න මේ වගේ ලෝකෙ එක එක රටවල් ඩිසිෂන්ස් අරගෙන ඉතින් ඒක හොයාගන්න ලංකාවත් ඇත්තටම මේ වෙලාවේ ඩිසිෂන්ස් අරගෙන ඒ දේවල් කරයි කියලා අපි හිතනවා. නැත්තම් ඔය තියෙන ආර්ථික තත්ත්වය ඕක මේ අපිට වර්ධනය කරගන්න කවදාවත් වෙන්නේ නැහැ. ඉතින් මේ හැබැයි අදටත් මම කියන්නේ ලෝකෙ මොන යුරෝප රටක ජීවත් වුණා මොන වෙස්ටර්න් රටක ජීවත් වුණා කොහේ ජීවත් වුණත් ඒ කියන්නේ ලංකාව තමයි ජීවත් වෙන්න හොඳම රට. මම කියන්නේ සල්ලි හම්බ කරන්න හොඳම රට ලංකාව කියලා. හැබැයි ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න ඕන හොඳම රට ලංකාව තමයි. ඒ කියන්නේ ඒ එන්වයරන්මන්ට් එක ඕගොල්ලන්ට රට ආවට පස්සේ තේරෙයි. ඒක කොහොමද ඒ කියන්නේ ඒක විස්තර ගන්න වචන නැහැ. ඉතින් මේ අපි ඕකත් එක්කම වීඩියෝ එක ඉවර කරමු. ඉතින් ඕක තමයි ලෝකේ අප්ඩේට් එක. ඉතින් මේ රටවල් වල තියෙන තත්ත්වය. ඉතින් මේ බලමු ඉස්සරහට යුද්ධෙ මොකද වෙයි කියලා. තව වීඩියෝ එකකින් හම්බ වෙමු එහෙනම්. අදට ගිහිල්ලා එන්න.